ඔයා අහලා තියෙනවද ජපානයේ හිසකෙස් වැවෙන බෝනික්කගේ කතාව? ඔන්න 1920 ජපානයේ හොක්කයිඩෝ කියන ගමේ පොඩි ගැහණු ළමයෙක් ජීවත් වෙනවා. මෙයාගේ නම තමයි ඔකිකූ කියන්නේ. දවසක් ඔකිකූට එයාගේ සහෝදරයා ලස්සන බෝනික්කෙක් ගෙනවිත් දෙනවා. මේ බෝනික්කට තිබුණේ කොකෝ පාට මූණක් සහ රතු පාට කිමෝනාවක් වගේම තද කළු පාට හිසකෙස්. ඉතින් ඔකිකූ මේ බෝනික්කට නමක් විදියට එයාගේ නමම දුන්නා. ඒ කියන්නේ මේ බෝනික්කගේ නමත් ඔකිකූ. ඔය විදියට කාලේ ගත වෙද්දී ඔකිකූ බෝනික්කව එයාගේ හොඳම යාළුවා විදියට සලකන්න පටන් ගන්නවා වගේම ඔකිකූ යන හැමතැනකම වගේ මේ බෝනික්කවත් අරගෙන යනවා. ඊළඟට තවත් එක දවසක ඔකිකූ දරුණු විදියට අසනීප වෙනවා. ඉතින් අවසනාවකට වගේ ඔකිකූට මේ අසනීපය නිසාම එයාගේ ජීවිතේනොත් සමුගන්න සිද්ධ වෙනවා. කොහොමරි ඔය දෙයත් එක්ක කලකිරීමෙන් සහ දුකින් හිටපු දෙමව්පියන් ඔකිකූගේ මතක සටහනක් විදියට එයාගේ බෝනික්කව තියාගන්නවා. නමුත් කාලයක් යද්දි මෙයාලට බෝනික්කගේ අමුතු දෙයක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මේ බෝනික්කගේ හිසකෙස් වැවෙන්න පටන් ගන්නවා. මෙයාලා මේ බෝනික්කගේ හිසකෙස් කීප සැරයක්ම කැපුවත් හිසකෙස් වැවෙනක නම් නතර වුණේ නැහැ. ඒ වගේම මේ බෝනික්ක මිනිසුන් දිහා බලාගෙන ඉන්නවා සහ එයාලා කතා කරන දේවල් අහගෙන ඉන්නවා විතරක් නෙවෙයි. මෙයාගේ ළඟට යද්දි බෝනික්ක හුස්ම ගන්න සද්දේ පවා ඇහෙනවා කියලාත් සමහරු කියනවා. කොහොමුණත් මේ වෙනකොට ඒ බෝනික්කා තියෙන්නේ හොක්කයිඩෝ වල තියෙන පන්සලක. විද්‍යාඥයන් පසු කාලිනව මේ බෝනික්කාව පරීක්ෂා කරද්දි මෙයාගේ තියෙන්නේ ඇත්තම මිනිස් හිසකෙස් කියලාත් හෙළි වෙලා තියෙනවා. ඉතින් අද රාත්‍රියේ ඔයා එළියට යද්දි බෝනික්කෙක්ව දැක්කොත් සමහරක් විට ඔකිකූ වෙන්නත් පුළුවන්.